මිනිස්සු වෛරෙන්, ක්‍රෝධෙන්, සැකෙන් කවද්දෝක ඉවර වෙන්නේ? සනසීමක් තියනවද දැන් ඔය ඉන්න ගෙදර? ජීවිතේ එක ස්තරයක්වත් නැහැ. අපි හොඳයි මේක මෙහෙම වුණොත් හොඳයි කියලා අල්ලගත්ත කොතනද සනසීම තිබ්බේ? කොතන හරි එහෙම සනසීමක් හම්බුණාද ජීවිතේ? මොකක් හරි අපි ගත්ත තීරණයක් අපි ගන්නවා මෙතන හොඳ ඇති මෙතන මේක කරගත්තාම හොඳයි කියලා කියන්නේ. කවද්ද ඒක කරලා අපිට ඇති උනේ? ඇතිවීම කොච්චර ප්‍රමාණවත් නැතිද කියනවනම් මිනිස්සු අපි සනසගන්න තෘෂ්ණාවේ තරම මිනිස්සු සියදි විනාසා ගන්නේයි. අපිව සනසගන්න කරන හැම එක්කින්ම සනසීම නැති වුණාම තෘෂ්ණාව කොච්චර බලවත්ද කියනවා නම් අපේ කැමැත්තට අපි සියදි විනාසා ගන්න නැද්ද? අධික කැමැත්තක් ඇති වෙනවා. ජීවිතේ පුරුදු වෙන්න, හොඳට ඇබ්බැහි වෙන්න, හෙට ඉඳන් මම මේ කියන විදිහට ගෙවල් වල ඉන්න. හෙට ඉඳන් මේ විදිහට කටයුතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. දැන් ඔය මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැත්. ඇත්තොගත් කටටම කියයි හාමුදුරුවනේ එහෙම නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ, අපෙන් කාටවත් වැරද්දක් නම් වෙලා නැහැ කියලා. ජීවිතේ වැඩිපුරම වැරදි වෙන්නේ අනුන්ටද අපිටද? අපෙන් වැරදි වෙන්නේ කාටද? අනුන්ටද අපිටද? අපිට වැරදි වෙන්නේ. අපි අපිට තමයි වරද්ද ගන්න. ඒ හින්දා පළවෙනි යෝජනාව තමයි, හැබැයි ඉතින් ඔය හැන්දෑවේ කෙලලා ඉන්නවනම් මේවා කරන්න හරි අමාරුයි. පළවෙනි යෝජනාව ගෙවල් වල කුණුහරුප කියන එක නවත්තන්න. හදවතට තට්ටුවක් දැන් දාන්න ඔහම ඉන්න ගම. දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් හදවතට පොඩි තට්ටුවක් දාලා අහන්න. මම මේක කියන්න හේතුවකුත් තියෙනවා. මට කොළ දෙකක් තිබ්බනම් මෙතනත් ඒක අහන්න පුළුවන්. මං දේශනාවකින් අහනවා කොහෙන් හරි කසාදේ තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියලා. එතනින් හිටපු වැඩිම නම් 4 දෙනෙක් හරි 3 දෙනෙක් හරි ඉතුරු වෙන්න අනිත් සේරම ලියලා තිබ්බේ මොකද? විවාහය අතෘප්තිමත්. වෙනතුනේ 4 දෙනෙක් විතර තෘප්තිමත් කියලා ලියලා තිබ්බා. මම ගෙන්න ගත්ත 4 දෙනා බණ ඉවර වෙලා. ඇයි ඒ ගෙන්න ගත්තේ? ඇයි මං ඉතින් අර තෘප්තිමත් වෙන්න හේතු දැනගත්තොත් ලේසියිනේ අනිත් වෙනතුන්ට කියන්නේ. අහලා බලනකොට ඒ 4 දෙනාම බැඳලා මාස 3කට වැඩි නැහැ. අලුත බැඳපු සේරටම තෘප්තිමත්. පස්සේ ගෙන්න ගත්ත 3 දෙනෙක් විතර අතෘප්තිමත් වෙන්න හේතු. මම ඇහුවා ඇත්තටම ඔය කසාදේ කවද්ද අප්පිරිය වෙන්න ගත්තේ කියලා. අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ගැටලු නැතුව ඇති. නමුත් මම ඔය කියලා දානවා හොඳේ. ඔය එක අම්මා කෙනෙක් කියනවා
හාමුදුරුවනේ කසාද බැඳලා ආවට පස්සේ ඉස්සරලම කුණුහරුපයක් කියලා බැනපු දවස තියෙනවනේ. මතකද මේ අම්මලාට? හොඳට පත්තියන් වෙලා නැත්තේද? පල්ලෙවෙනි කුණුහරුපේ කියපු දවසේ අපේ වුණාලු. එපා වුණේ නැද්ද? මේ අම්මලා සේරම වේසි කියලා බැනුම් අහලා ඇති නැද්ද? ඇත්ති හැටි කුටි කාලා ඇතිනේ. තඩ්ඩි ගහන්න ඕනේ ගෙවල් වල. අප්‍රිය වුණා කිව්වා. මං ඇහුවද මොකද කරන්නේ? අපූර්වට කිව්වා හාමුදුරුවනේ දරුවෝ හින්දා ඉන්නවා කියලා. එතන අම්මලා කී දෙනෙක් ඇද්ද? දරුවෝ හින්දා අදටත් හොලගෙන ඉන්න. අද ගිහින් නිදාගන්නේ හෙට උදේ ලිපට පිපින්න බලාගෙන නෙමෙයි. කියමු බලන්න උදයක් ගැන හිතන්න නැතුව නිදාගත්ත රැයක් තියෙනවද? කවද්ද එහෙම සැපයක් තිබ්බේ? කවදා හරි ඔයත් මැරෙන්නේ ගිනි කාලා. මොකද්ද ජීවිතේ උයනකට වඩා කරන්නේ? ඕකද අපේ ජීවිතේ. ඒ හින්දා පුරුදු වෙන්න. අපි මේ ගෙවන ජීවිතය සාර්ථක නැහැ. මෙහෙම නිවන් දකින්න බෑ. අපේ තාත්තලා දැනගන්න ඕන. අම්මලා දැනගන්න ඕන. අර මතකද මේවා ඉතින් හෙට ඉඳන් හදාගන්න ඕන. හදාගන්න විදියක් කියන්න. බෝධිසත්ව මොනාශ්‍රයාගේ පිටේද පැනලා ගිය මාලිගාවේ කාන්තක. මොකද ඒ කාන්තකම තෝරගත්තේ? සංසාරේ කොච්චර පෙරම්පුරලද මොකේද කාන්තක ලක්ෂ ගානක් අශ්වයෝ ඉන්නකොට බෝධිසත්වෝ චන්නට කියනවා කාන්තක සූදානම් කරන්න. කාන්තකම මොකද ඇහැටි? අප්‍රමාණ විද්‍යට සංසාරේ පෙරම් පුරාගෙන පතාගෙන ආවේ කාන්තක. කාන්තක අවසාන මම මේ කියන්න බිනතුනේ අපිට කාන්තකලා ඉන්න ඕනේ. අපිට චන්නලා ඉන්න ඕනේ. යශෝදරා දෙම මේ බොහෝම ඉක්මනට මේ කරුණු ටික දේශනා කරගෙන යන්න. මම දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. අයියාගේ 7 දවසේ දානි ගැන කතා කරනවා. දැන් මේ ටිකට කලින් තමයි අයියා වැළලුවේ. අයියා නැති උනේ ඊයේ එකම සහෝදරයා මට හිටපු. මේ බණට ආවේ කොහොමද? කොච්චර ඕනෑකමින් පැත්තන්ට පුළුවන්ද කීයටවත් එහෙම වැඩක් කරන්න? එහෙම වීර ක්‍රියාව. එහින්ද මතක තියාගන්න. අප්‍රමාණ කරුණාවකින් කියන්නේ. සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න බොහොම කලාතුරකින් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඕක නාස්ති කරගන්න එපා. ඔය ගෙවල් වල හැසිරෙන විදිය ඕක විනාශ කරගන්න එපා. ඉන්දෝන විදිය ක්‍රමය තමයි හෙට ඉඳන් ගෙවල් වල කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වෙයිද ඔමයිට? මං අපේ තාත්තලාට කියන්නේ, තරුණ මහත්තුරුන්ට කියන්නේ, දුවලා පුතාලට කියන්නේ
මේවා ඉතින් ඇහුවේ නැත්තම් නම් ඔය ඇත්තන්ට මොන පවකට කරගහන්න වෙනවද? ඇයි මම මේ මෙච්චර හැංගීමෙන් කියන ඒවා? පළවෙනි යෝජනාව තමයි හෙට ඉඳන් මින් මතුවට කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. අධිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. බැරි වෙයි තෝ නොකියයි. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. කිසි කෙනෙකුට කියන්න එපා. අධිෂ්ඨාන කරන්න. ප්‍රශ්න කොච්චරක් ඉවර වෙයිද? ජීවිතේ වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ කවුරු මතද? මට කියන්න. දන්න කියන කාලේ ඉඳන් ඔයත් ඔය භෞතික ලෝකයේ භෞතික ජීවිතය තුළ කොර කියාගත්තු අකොර කියාගත්තනම් කවුරු හින්දාද? දැන් ඔය භෞතිකය බලන්න. මිනිස් වර්ගයවල් වලට ගේනව නේද ලක්ෂයක් කමාරක් දීලා. ඔය සෝපා සැටියක් ගේනවනේ. ඔය සෝපා සැටිය ගෙනාපු ගමන් මොකද කරන්නේ? ඒක වහලා දාන්න. වහලා දාන්න ඕනේ. මොකටද ඒ වහන්නේ? වහනවා විතරක් නෙමෙයි සමහරව ඉඳ ගන්න පැත්තේ බිත්තියට හේතු කරනවා. පොඩි එකකටවත් ලැජ්ජ නැතුව ලස්ස ගණන් දීලා පුටු ගෙනල්ලා අර කොළඹේ පඩියේ ඉඳගෙන බත් කනවා. ගෙවල් වල තියෙන සම්මා ජාතියකට ආසාවටවත් බත් කාලා තියෙනවද? අර කැබිනට් එකේ තියෙන තැටි පිගම් බෝල් වීදුරු වරගෙන. මම කියන්නේ මේ මරන්න කලින් ආසාවටවත්. ගෙදරින් කියපු ගමන් මැදලා ආපහු කැබිනට් එකට දානවා. ඒ කරලා මඩක්කු ඇතිලියක් පල්ලවල බත් කනවා. බෙලි පිගම් වල. භෞතිකේ මොනවාද අපි මොකක් විඳලාද අපි තෘප්තිමත් වෙන්නේ කියමු බලන්න. භෞතිකය තුල දැන් ඔය අඳුම් ගලවන්න නැද්ද කියපු ගමන් මෙච්චරයි තියෙන්නේ කියලා. කුණු ගෑවෙනවා කියලා ගලවනවානේ. ඇයි ගෙදරට අඳින්න ගෙදර තියෙන හොඳම ගරහල්ල වගේ අඳුම්. කිසි පිළිවෙලක් තියෙනවද අපි ගෙදරට අඳින්නේ වගේ? නෑ. කාටද මේ භෞතිකයේ වැඩිපුරම හම්බ කරන්නේ? කවුරු සතුටු වෙන්නද? මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? අපිට දානොට. ගෙවල් වල ඉන්නකොට වගහලා ඉඹේ බයින්නවා. හෙට අනිද්ද වෙඩින් එකක් කොටහළු මගුලක් නොතිබෙන්න අපේ අම්මලා කොණ්ඩේ කළු කරනවද? කාට පේන්නද? මට ඇත්තටම කියන්න රත්තරන් පළඳින්නේ කාට පේන්නද? මේ අම්මලාගේ නම් ඕව නැති බැංකුවල ඇති. මොකක් හරි තියෙන එකක් හරි ගමන්නේ. අනේ ඔය සමහර අම්මලා අසරණකමටත් එක්ක ඉස්කෝලේ පන්ති රැස්වීමට එහෙම යනකොට අල්ලපු ගෙදරින් කිල්ලගෙන දාගෙන යනව නේද? මේ පැතිවල නම් එහෙම නැද්ද? මගුල් ගල් ඉල්ලගෙන දාගෙන යනවද? කාට පේන්නද? දැන් මේ මෙතෙන්ට හිත හදාගන්න ඕන කොහොම හරි. අනුන් තෘප්තිමත් කරන එක නවත්තන්න. මේ භෞතිකය අපිට ලොකුවට වැදගත් වෙන්නේ. අධ්‍යාත්මය බලන්න. ඔය ජීවිතේ මේ තාක්කල් කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද කවදාවත්?
කාටද බණින්නේ? අනුන්ට නෙමෙයිද? පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? අපිට. මොකටද අනුන්ට කුණුහරුපෙන් බැලලා අපි පව් පුරව ගන්න? දැන් ඔය මිනිස්සුම ඕනේ නේ. අර මේ කාලේ බල්ලෝ රැළේ යන කාලේ නේද? රැළේ යන කාලේට බල්ලෝ උන් අර 25 එක්ක හොයනවනේ. උඩු උරන්න පටන් ගත්තාම කොහොමද රෑ බුදියාගෙන ඉන්නකොට මිදුලේ බල්ලෝ උඩු බුරනකොට හොඳ පද කියාගෙන එන්නේ නැද්ද එළියට? අරක මරණනේ අහුනොත් එහෙම. බල්ලෝ බුරන්නේ කවුද කුණහරුප කියන්නේ? අපි. බල්ලොන්ටද පව්? බල්ලෝ බුරන්නතු කතා කරන්නද? බල්ලෙක් බිරුවත් මිනිස්සු මොකද කරන්නේ? කුණහරුප කියනවා. බල්ලොම බුරන්න ඕනේ. ඔය අම්මලා අහනව නේද තාත්තලාගෙන්? අහනව නේද කෑවද කියලා අහනව නේද? දැන් ඔහොම අහපුවාම කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නැහැ. මේ පැත්තේ කොහොමද කියන්නේ? ඔය කියන්නේ නැද්ද සමහරු? කෑවද නැද්ද කියලා මම අපූර්වට අහන තෝ දැකේ නැද්ද මං කෑවද නැද්ද කියලා? ඇහුවේ කෑවද කියලා? උත්තර දෙන්න. කටක් කරලා කතා කරන්න පුළුවන් මිනිස්සුද ගෙවල් වල ඉන්නේ? හදවතට තට්ටුවක් දාලා බලන්න. අපේ ගෙවල් වල ප්‍රශ්න කතා කරන්න පුළුවන්ද කියලා? අය බල්ලු බුරන්න ඕනේ මිනිස්සු කතා කරුවත් ඇති කටවල් වලින් කුණු හරපෙන්න. ඕක නවත්තන්න හෙට ඉඳන්. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. වචනේ වැදගත්කම තියෙන්න ඕනේ. එහිඳ පින්දුනේ හැමදාම කතා කරන්න හම්බෙන්නේ. උපදින සේරටම කතා කරන්න පුළුවන්. උපදින සේරටම කතා කරන්න බෑ. දැන් ඔය ළමයින්ට කියන්නකො මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැතුව ඇති? නෑ ඇත්තටම යන්නේ නැතුව ඇති සමහර විට. බොහෝ පැතිවල පැටව් හාමුදුරුවනේ අවුරුදු 15යි ඉන්නත් මේ පැතිවල බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්නේ නැති යන පැටව්. දැන් හැප්පේ කියලා හිතනවනේ පින්නතනේ. මේ කෝටු කෑලි වාගේ යහුවොත් එහෙම දෙකට කැඩෙනවා. සමහර පොඩි උම්මන් දැකලා තියෙනවා හෙල්මට් එක දාගෙන යනකොට කුකුලට තොප්පිය දැම්මා වාගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. ඔය තියෙන පඬිතුකම. ජීවිතේට වැඩි හිටි මිනිස්සෙක් පාරේ ඉන්නකොට බයිසිකල් ස්ලෝ කරනවද? කානුවට බහින්න ඕන. උපදෙස් දෙන්න පුළුවන්. ළමයෙකුට කියන්නකෝ මේ කොහේ සැනසීමක්ද ගෙවල් වල? මහදයක් ඕනේ කණ්ඩ කියලා දෙපාරක් විතර කියන්නකො ළඟ ළඟ. බත් කණ්ඩ කියලා. අරුම් පොළවේ අඩි හප්පනවනේ අඩේ හිටු කන්නම් කියලා කියන්නේ. මරන්න හැදුවා වගේනේ කණ්ඩ කියන එක. ඇයි ළමයි ෆෝන් ඔබ ඉන්නකොට වචනයක්වත් කියන්න එපා යාළුවාට කේන්ති යනවා. ඒක ඔබලා ඉවරනකන් ඉන්න. අනේ අපේ දරුවන්ට ගිය කලක්. දෙමව්පියන්ට ගිය කලක්. කොහෙන් නිවන්ද පින්නතුනි ඔය වගේ ගෙවල් වල. නාන්නේ කන්නේ අම්මට තාත්තට ඕවා ගානක් නැහැ හතර හන්දි වළංගු තියනකම්.
අතපය වැඩ කරනකම් ඕව ගානක් නැහැ. නිකන් අර පුස් දරුවෝ හැදෙන්නේ කිසි දෙයක් නැහැ. කිසි ගුණාත්මක භාවයක් නැහැ. ආචාර ධර්ම කියන ඒවා දන්නේම නැහැ. තාත්තට තාත්තා කියන්න දන්නේ. ඔය මේ පැතිවල ඉන්නවද ළමයි දෙමව්පියන්ට තාතෝ කියලා කතා කරන්නේ නැතුව ඇති මං හිතන්නේ. එක කොල්ලෙක් මට කියනවා අපේ තාත්තලා මේවා හොඳට අහගන්න ඕන. හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. දැන් මේ ළමයි එහෙම වෙන හේතු කාටද මේ අරක කියන්නේ? තාත්තට. ඇයි මරන්න හිතලා දෙන්නේ? මේ බණහන කොල්ලොන්ට අප්පිරිය වෙලා ඇති තාත්තලා තඩි ගහන්න හිතිච්ච වාර අනන්ත ඇති. මම හව කොල්ලගෙන් ඇයි? කොල්ල කියනවා හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට තඩි ගහනවලු. දන්න කාලේ ඉඳන් අපේ අම්මා ගුටි ගනවලු. කොල්ල පොඩි කාලේවල් දරාගෙන බයි ඉන්නවා. අතපය විසිකන්න පුළුවන් වෙච්ච එක මම මොකද කරන්නේ? කිව්වත් දෙපාරක් විතර නම් ඇදලා තල්ලු දැම්මලු. මේ තාත්තලා හොඳට මතක තියාගන්න ඕන. තාත්තා කියන වචනේ ගෞරවය ඔය ලේසි පාසු තනතුරු නෙමෙයි ඔය පීතෘත්වය කියන එක. බුදුහාමුදුරුවෝ කොතනින්ද ඔක තිබ්බේ? බුද්ධෝ විය පිතා. මගෙන් පස්සේ කවුද ඉන්නේ? තාත්තලු. බලන්න තියලා තියෙන තැන. ඉතින් පැලි පැලි කෙල කෙල එනකොට කොහෙද තාත්තට සම කරන්න පුළුවන් වෙන්නේ? අපි දවසින් දවස ජරාවටපත් වෙනවා. දවසින් දවස වයසට යනවා. අපේ දරුවෝ දවසින් දවස දරුවෝ තරුණ වෙනවා. දරුවෝ ලොකු වෙනවා. එහෙනම් මතක තියාගන්න තාත්තලා ඔය වැරද්ද කරනවා නම් ටික ටික නවත්තන්න. ටික ටික නවත්තන්න. ගෙදර හොඳට අනේකගේ හිත රිද්දන එක අඩු කරන්න. කොච්චර හිත රිද්දනවද ගෙවල් වල? කොච්චර ගැටලු වෙනවද? දැන් ඔය මේ අම්මලා අවුරුදු ගණන් බත් හම්බනවනේ. කවදාවත් තාත්තලා වලට හොඳ කියලා තියෙනවද? නිකමටවත් අහලා නැද්ද ඔය? උයන එකේ පා වෙන්නේ නැද්ද කියලා? හැබැයි ඒ වගේද ගෙවල් වල ඉන්නේ මොකක් හරි අපි කාට හරි වැරද්දක් වෙනකන් නෙමෙයිද බලාගෙන ඉන්නේ. ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ මිනිස්සෙක්ගේ? එහෙම කියනවද? අර මේ පැති වල අස්සසුම අර සමෘද්ධිය දෙනවද? මේ පැති වල තියෙනවද අස්සසුම කියන්නේ? තියෙනවද මේ පැති වල? මරණව කවදා හරි ඕක හින්දා. ඇයි මිනිස්සු පුපුරනවා? මොකේද පුපුරන්නේ? මම මේ කියන්නේ අර කවදාවත් කැමති නැහැ කෙනෙකුට හොඳක් වෙනවට හොඳක් කරනවට හොඳක් කියන්නේ. බැරි වෙලාවත් ගෙදර කවුරු හරි රට ගියොත් එහෙම මේ මැද පෙරදිග ගෙවල් වල වැඩට ගිහින් තියෙන්නේ. මේ පැතිවල නම් පෙස්සන් ගන්න නැතුව ඇති. අපූර්වට කියනවනේ අරුන්ටත් හම්බෙනවා කියලා. කියන්නේ නැද්ද? දෙයනේ අපි අතින් පයි යනවද ඔවා? අනේකට ලැබෙනවට කැමති නැහැ.
මේ පැතිවල තින්නොත් අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 109 ගහන මිනිස්සු. හරි ඉරිසියයි. බලහගෙන ඉතින් මොහොම සමහරු ඉන්නවනේ පොලිසියෙන් ගෙවනවද කියලා හිතන වෙලාවකට. රස්සාව විදිහට කරනවනේ. ඇති දෙයක්වත් නැහැ. ඔය ඉතින් ඔත්තු දෙනවා. වැලි එකක් ඇද ගන්න පුළුවන්. කැමති නැහැ මිනිස්සු අනුන්ට හරියනවට. මිනිස්සු හරි කැමති අනුන්ට වරදිනවට. මේ පුරුදු දෙන්නේ ගෙදරේ. කවදාවත් හොඳක් කියන්න දකින්න කැමති නැහැ. දැන් ඔච්චර කාලයක් ගෙවල් වල නැහිලා ගැහිලා හොඳක් නොකියපු එකේ දැන් හෙට උදේ නැගිටලා නිකම් බලන්නකො අර පොල් සම්බෝලයක් විතර මම මේක කියනවට කරන්නකො හෙට උදේ පොල් සම්බෝලයක් විතරක් උදේ හදන්න හදලා ඕකට හෙන ලුණු තලියක් කෙලෙන්න පොළොව ගහන්න නැද්ද මඩක්කුත් එක මම නිකන් කියනවට කරලා බලන්නකො හොඳ පදවලින් කියන්නේ නැද්ද? බයිනෝ. මෙච්චර කාලයක් උයලා කණ්ඩ දීපු එකේ ගුණයක් තියෙනවා. ළමයි මපුරුවට 10ට විතර නැගිටලා අහනවනේ මෙව්ව දුවලා තියෙන්නේ කියලා. අහන්නද? කවුද හොඳ කියන්නේ? අර මෙත්තා ඊළඟට මොකද්ද දෙන්නේ? මුදිතාව තියෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව නැතිකම. මේ පැතිවල තින්නොත් අර පද හදන මිනිස්සු නැතුව ඇති. මිනිස්සු හරියට පද හදනවා. ඒකත් මතක් වෙන්නේ අපේ ගමේ අහවලා වයි කියලා සමහරට. දුම්ම ගතු ගොඩවල් කියන්නේ ආයෙත් සමහරු ගමනක් යන්න ගියොත් ආපහු හරවනවනේ දැක්කහම. එච්චරටම සුබයි. මොකද එච්චරටම කටක් ඇරියොත් කියන්නේ කෙනෙකුට හෙනයක් නේ ඉල්ලන්නේ. සෙතක් කවදාවත් පතනවද? මිනිස්සු කැමති නෑ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට. මිනිස්සු කැමති නෑ දරුවෙකුට රස්සාවක් හම්බෙනවට. දැන් ඔය හෙට ගිහිල්ලා සිමෙන්ති කොට 10ක් විතර බාන්නකො ගෙදරට පුළුවන් නම්. ඉතින් අල්ලපු ගෙදරට ප්‍රශ්නේ. මොකද්ද? මොකටද මේ හදිස්සි සිමෙන්ති? ශරීරයේ කවුද මිනිස්සු කියන්නේ? ඔයත් ජීවිතේ හෙට ඉඳන් පුරුදු වෙන්න. අනේ කට ලැබෙනකොට හොඳට සතුටු වෙන්න. අනේකගේ හොඳ කියන්නේ දැන් කල්පනා කරන්න බලන්න. කවද්ද අපේ ගෙදර මම කවුරු හරි ගැන හොඳක් කියපු දවසක් තියෙනවද? ගුණයක් කියපු දවසක් තියෙනවද? අනේකගේ හොඳ කියන්න, අනේකගේ ගුණ කියන්න අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. වැරදි නම් කියන්න එපා. ඔය ටික කොහොම හදාගෙන ඉන්නකොට පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න ඕනේ. අයත් අහලා තියෙනව නේද ඕන තරම් මම මෙව දාස් සතාවකට වැඩියෙන් කියලා ඇති. මේ කාලේ පින්නතුනි හරියට තරුණ මහත්තුරු බණහන යුගය. කොල්ලෝ කොච්චර බණහනවද කියනවා නම් මේ ටිකක් තරුණ අඩුයි. ඔය මම පෙරේදා මීගමේ ධර්ම දේශනාවකට වැඩිය. මේ අම්මලාට ඉස්සරහින් දුන්නේ කවුද ආවේ? කොල්ලෝ.
සමහර අම්මලා එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ කවුද? ළමයි. අම්මලා ළඟට ඇවිල්ලා වැඳලා කියනවා, හාමුදුරුවනේ මගේ පුතාට අවුරුදු 16යි බේරෙන්න බැරි වුණාලු යන් කියලා. සමහර අම්මලා ෆොටෝ ගහලා එවනවා මේ අවුරුදු 20 21 දඩබ්බර තරුණයෝ බුදුන් වඳිනවා. සමහර තරුණයෝ ෆොටෝ ගහලා එවනවා පහන තියෙන තැන ටැග් එකක්ම ගහලා තියෙන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා කියලා ෆොටෝ තියෙනවා ගාව. එයි සමහර තරුණයෝ මේවා හරි විශ්මිතයි. අම්මලා කියනවා හාමුදුරුවනේ මගේ අඳුන්නම් මං හොදන්න දෙන්නේ නැහැ. තාත්තගේ රෙදි දැන් කවුද හොදන්නේ? අවුරුදු 18 ළමයි තාත්තගේ රෙදි හොදනවා. ආයේ ළමයි කවදාවත් අම්මට තාත්තට තෝ කියලාවත් කියයි නැහැ. මේ අපේ තාත්තලයි තරුණ මහත්තුරුයි පුරුදු වෙන්න ඕනේ. එකම එක දෙයයි එයාලා කෙරුවේ. හෙට ඉඳන් ගෙවල් වල උදේට බුදුහාමුදුරුවන්ට පැන් විදුරුවක් පූජා කරන්න. ඔච්චරයි. කවුද ඕක කරන්න ඕන? අපේ තාත්තලාට බැරි වේද ඔක හෙට ඉඳන් කරන්න? බැරිකමද නොකරනකමද? පොඩි වීදුරුවක් ගන්න අරගෙන ඔකට වතුර ටිකක් දාන්න දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරි වේද අපේ තාත්තලාට ඔක කරන්න හෙට ඉඳන්? හෙට ඉඳන් කරන්න මේක. කොච්චර වෙලාවක්ද ඔකට යන්නේ? විනාඩි 2ක් නයි යන්නේ. අපේ අම්මලා මොකද කරන්න ඕන? උදේ නැගිටලා පැන් වීදුරුව හොදලා ඕකට පැන් ටිකක් දාලා මේසෙ උඩින් තියලා තියන්න ඕන. මොකටද? තාත්තට පූජා කරන්න. ඉතින් බැරිද හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න? ඔය මේක හෙට ඉඳන් කරන්න. සති 3ක් කරන්නකො. කිරිදුරෝ වගේ හරියනවා. උදේට උයනව නේද ගෙවල් වල? නෝ ඉතින් අර වැඩේ කියන්නේ සමහර කිරි අම්මලා ඉන්නවා පහන තියෙන එක උණ්ඩගේ බූදලයක් කරගෙන තියෙන. අල්ලන්නවත් දෙන්නේ නැහැ. හොඳට දැන් වරු ගණන් කියවනෝනේ ගාථා. ඔය ගොඩ පෙරකු දෝරුකම් කරන්න එපා. සමහරු කියනවා බුදු පූජාව තියනවා නම් හැමදාම තියන්න ඕන, එකම වෙලාවට තියන්න ඕන. එහෙම බැරි වෙලා බෑ. හැමදාම තියාගන්න බැරි හින්දා තියන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද? හෙට ඉඳන් උයපු වෙලාවට තියන්න එච්චරයි. උයන්න බැරුණොත් කොහොමද තියන්නේ? හෙට ඉඳන් උයපු වෙලාවට තියන්න. පීරිසයකට බත් ඇඳි භාගයක් විතර දාලා සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. ඕක බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඔක ඉතින් බැරි වේද අපේ තාත්තලාට කරන්න? බැරි නම් ඉතින් මෙව අහගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේ විනාශ වෙච්ච ජීවිතේ හදාගන්න තියෙන සරලම කෙටිම ක්‍රමය. තුන්වෙනි කාරණය. බැරි වෙයිද හැන්දෑවට අම්මටයි තාත්තටයි දරුවන්ටයි ගෙදර බුදුන් වඳින්න? අපේ තාත්තලා පටන් ගන්න ඕන. අපේ තාත්තලාටම කිය හෙට ඉඳන් පටන් ගන්න.
අම්මලට පොඩි කාරණයක් කියනවා. කටවල් නම් පරිස්සම් කරගන්න ඕනේ. අපේ ගෙවල් වල එකට කියනවද නැතුව ඇති මං හිතන්නේ. එකක් කිව්වොත් අනිත් පැත්තේ 60ක් විතර කියනවනේ පින්නතුනේ. බණ පටන් අරන් පැයක් ඉවරයි. ඒ හින්දා මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල මේක වෙනසෙන්නේ කටින්දා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුමදින්න. ඔය කටුනායක පැත්තේ කොල්ලෙක් හැප්පුණා බයිසිකලයක් ඇක්සිඩන්ට් වෙලා. කොල්ලට අවුරුදු 19ක් විතර ඇති. ඒ තාත්තා කොල්ලගේ මිනිය බදාගෙන කියනවා මේ ඒකරලා මගේ පැත්තට හැරුණා. හැරිලා කියනවා ආමුතුරුනේ අවුරුදු 19කින් කොල්ල බදාගත්තලු. අවුරුදු 19කින්. ඒත් කොල්ල දන්නේ නෑලු මං කොල්ල බදාගත්තා කියලා. තාත්තලා කවද්ද අන්තිමේට දරුවෝ වැළඳගත්තේ. සමහර දෙමව්පියෝ ඉන්නව නේද ඔය දරුවන්ට කියනව නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. එහෙම කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්නේ නැති හින්දා ඔය ගැටලු ලොකුවට නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා. කම්පා වෙන්නේ එහෙම නෑ අපේ පැතිවලට ඇවිල්ලා ඕවා කියනවා කියලා. කොච්චර දෙමව්පියෝ දරුවන්ට දෙස් දෙවල් තියනවද? දරුවන්ගෙන් හෙන ඉල්ලනවනේ. කටක් කරලා කියන්න පුළුවන් ද ලේම්ම සංජාතක කරපු තමන්ගේ දරුවන්ට අයහපතක් වෙන්න කියලා. මිම්මතුවට කවදාවත් එහෙම කියන්න එපා. මිම්මතුවට කවදාවත් එහෙම හැසිරෙන්න එපා. දරුවන්ට හරි ආදරෙන් කතා කරන්න. දරුවොත් එක්ක හරි ලෙන්ගතුව ඉන්න. දරුවෝ හොඳට වැළඳ ගන්න. දරුවෝ තුරුල් කරගන්න. මම මේ දෙමව්පියන්ට කියන්නේ. මෙවුව තියෙන්න ඕනේ පින්නතුනේ ගෙවල් වල. ඔය සමහර අම්මලා තාත්තලා හිතන් ඉන්නේ කන්න බොන්න දීලා ඉස්කෝලේ ආවලා ටියුෂන් ෆීස් දීපුවාම හරි කියලා. විභාගේ පේල් වෙච්ච ගමන් මොකද කියන්නේ? කියන්නේ අපරාධ මෙවුන්ට වියදම් කරුවේ කියලා. ඒ හින්දා මේ සල්ලි වලින් කරන්න පුළුවන් අවශ්‍යතා පරිමාණයක විතරයි. ආදරය සෙනෙහස ලෙන්ගතුකම ඔය ගෙවල් වල තියෙන්න ඕන වෙන්නතුනේ. අනේකගේ හිතක් රිදෙන්න වැරද්දක්වත් කියන්න එපා. අද ඉඳන් පුරුදු වෙන්න. අර මේ පැතිවල තියනවද නැන්දම් මලේලි ගස්ටනේ නැතුව ඇති. ඔය නෑ බොහෝ පැතිවල තියෙනවා. කටවල් ඉන්නන්නේ පින්නතුනේ. අනේක උහුලන්න පුළුවන්. අනේක රුස්සනවද? සමහර කිරියම්මලා ඉන්නවා. මං ඉතින් අහනවනේ පෞල් ප්‍රශ්න ඇති වෙන්න හේතු. ඔය උන්දලා ඉතින් පිපිරිලා මැරෙන්නේ කවදා හරි. මුල් හාමුදුරනේ ගේ අතු ගාලා කුණු ටික දවසක් බලනකොට මේ උළුවස් අයිනලු. කොස්සක් උළුවස්සටම හේතු කරලාලු. මං ඇහුවා උන්දගෙන් ගෙයක් අතු ගාපු මිනිස්සේ මොකද ඒ කුණු ටික උළුවස්ස ගාවට දාලා කොස්ස හේතු කරලා යන්නේ? හදිස්සියකට නෙමෙයිද? වෙන ඌමනාවකට නෙමෙයිද? මුදලත් එක්ක හදිස්සියකට ලිපේ අලුවස් කරන්න නැතුව උයන්නවත් පුළුවන්. කරපු හොඳ දකින්න වැරදිච්ච දකින්න එපා.
කරපු හොඳ දකින්න, බැරි වෙච්ච දකින්න එපා. කරපු හොඳ දකින්න, නොකරපු දකින්න එපා. පුළුවන් නම් මැරෙන්න කලින් ඕක හදා ගන්නකො. ඒ හින්දා මින්මතුවට ජීවිතේ අනුන් ගැන හොයලා හිතලා වෛර කරන එක, ද්වේෂ කරන එක, නින්දා කරන එක ඔය කිව්වට මට දැන් බැලියකි මේ කාගේ හරි ඔය මැද්දේ කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්තියක්? ෆෝන් එකේ අයිතිකාරයාටද වටපිටාවේ මිනිස්සුන්ටද? සේරම බලන්නේ නැද්ද මේ පැත්ත චච්චෝ ගාලා? බලනවා. අර වෙන කාටවත් කෝල් එකක් ආවේ මේ කුලප්පු වෙන්නේ කවුද? අපි. මේ බණ කියන මැද්දේ පොඩි එකෙක් හැරලා කෑ ගැහුවොත් එහෙම රව බලනවනේ පැත්ත. කොහෙ නිවන්ද පින්නතුනේ? අනේක දරන්න පුළුවන් වෙන්න ඕනේ. මං දැන කියන්නේ පහුගිය දවස්වල මෙව්ව පෙරළුව සේරම මේ ලස්සනට තියලා තියෙනවා. ඇයි මට වඳින්න ඇවිල්ලා මං ඉතින් මාත් යට කරා කියලා. මිනිස්සුන්ගේ සත්‍යාව ඕන් අද කවුරුත් පැත්තටවත් දෙන්නේ නැති. මිනිස්සු එහෙමයි. බුද්ධ පූජාව තියන්න ගියපුවාම මිනිස්සු හරි කැමති පාත්‍රේ බුදුහාරන්ගේ අත උඩින්ම තියාගන්න තියනවා. එහෙම නෙමෙයිද? එහෙනම් මොහොතලදා මදින්ද යනකොට අර පඩිපෙලේ නගිනකොට මං කියන්නේ මිනිස්සුන්ගේ සත්‍යාවේ තරම ආම්දුරනේ පඩිපෙලේ නගිනකොට කොල්ලෙක් පොලිම පැන්නා. එච්චරයි තිබ්බේ. පටන් ගත්තේ නැද්ද අපි ඒ වෙලේ ඉඳන් ඉන්නේ කියලා. අර කොල්ල ආපහු අතෙන්ට එන්න කම්මර මිනිස්සුන්ගේ අසාධාරණ අයුක්තිය වෙනයි. අභූරුවට මේ බුදුන් වැඳ ඉඳලා මට ඉතින් මේ ඇහිච්ච මම මේ කිය උදේට කවුරු හම්බෙන්න ගියපුවාම බුදුන් වදිනවා. පොඩි උන් කෑ ගහනවනේ. පොඩි උන් එළියේ කෑ ගහනවා. ඉතින් අම්මලා ඇති හැටි අරුන්ට බයිනවා බුදුන් වදින එක නවත්තලා. අත් දෙක නල්ලටම ගන්නවනේ පින්නතුනි බැනලා ඉවර වෙලා. මොකද්ද ඒ කරන වැඩේ? තේරුමක් තියෙනවද? මිනිස්සුන්ගේ මේ ව්‍යාපාදේන හිත බොහොම දමනය වෙලා තියෙනවා. අකම්පිත හිතක් තියෙන්න ඕන. හිත බොහොම සරල. ඔය යන ගමන් කාට හරි කුණහරපෙන් බැනගෙන යන්න පුළුවන් නම් අතාරින්න දැනි පැත්තට මොනවාද දමනය වෙලා තියෙන්නේ? මනුස්සය දිහා බලන්නවත් පුළුවන්. පුරුදු වෙන්න අනේක මොකක් කෙරුවත් මොක කිව්වත් ඇත්ත ළඟ තියෙන මෛත්‍රිය නැති කරගන්න එපා. ඇත්ත ළඟ තියෙන කරුණාව නැති කරගන්න එපා. පුළුවන් තරම් මේ හිතට කේන්ති තියෙන එක නවත්තන්න. හිත කලබල වෙන එක නවත්තන්න. දැන් කියයි හාමුදුරනේ ඉතින් මේ කේන්ති යන වැඩමනේ කරන්න කියලා. අපි අවුස්සනවා කියලා කිය. ඉතින් කවුද පින්නතුනි අපි අවුස්සන්නේ? අපි විසින් අවුස්සනවා නම් කමන්නේ. කවුද අවුස්සන්නේ? වෙන මොකෙක් කරේ කුණාරප කියපුවම කවුද ඇවිස්සෙන්නේ? අපි. අනුන් හින්දා ඇවිස්සෙන්න එපා. මේ ජීවිතේ වැඩි හරියක් කරන්නේ අනුන් හින්දා. අර මේ පැතිවල මරණාධාර සමිති තියෙනවද? තියෙනව නේද? මොකටද උඩ බැඳිලා ඉන්නේ? ඇත්තටම යන්නේ. දෙනවද මේ පැතිවල? අවුරුද්දට සැරයක් හාල් කිලෝ 10ක්වත් දෙනවද? බෙහෙත් ගන්න රුපියල් 1000.
දෙන්නේ නැහැ මොකටද බැඳිලා ඉන්නේ සමහර අම්මලා කියනවා දරුවන්ට කියන්නේ තොපිය ඕනේ සමිතියෙන් කරනවලු කියන්නද කියනවා අර මරණේ කටයුතු වලට කියන්නේ හොන්දට මතක තියාගන්න මිනිස්සු හරි කැමති තෘෂ්ණාවේ තරම මැරිලත් ඒකෙන් අපි සතුටු වෙනවා කියලා හිතන්න ඔය බල් අටවනෙව්වා ඌ අපිට පේන්නේ නැහැ පිටුතුනේ අපි හරි කැමති නේද අපි වෙනුවෙන් කවුරු අඬනවනම් ඉතින් ඒව අපිට පේන්නේ නැහැ ඒ හින්දා ඔය ජීවිතේ වැඩිපුරම කරන්නේ දැන් මම ළඟ හොත් එහෙම ගියයි හැමදෙරෝනේ මරුණාම ලේසි කියලා සමිතියට බැඳිලා ඉන්න එක මම ඔයත්තන්ට මරණාධාර සමිතියට යෝජනාවක් කරලා යන්න පුළුවන් නම් මේක කරන්න මම මේ බොහොම ටිකකින් බණ නවත්තනවා දැන් පැයකුත් එකයි කාලක් ඉවරයි මේ අද ඉතින් බණ ටික කියා ගන්න තිබ්බනම් හොඳයි ඒකේතර මිනිස්සු යනවනේ ආපහු දානි ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්නේ මොකද මන් නැති හින්දා ඒව කතා කරන්නේ ඔය සමිතියට කරන යෝජනාව කවුරුහත් මේ අර ගොවි සමිති තියනවද නැහැ වැව් තියනවද මෙහෙනම් බදු දෙන්නේ නැතුව ඇති මාළු අල්ලන්න නෑ නේද බොහෝ පැතිවල දෙනවා මෙහෙමකුත් තියෙනවා හොඳේ බදු දුන්නාම විතරක් නෙමෙයි පව් පිරෙන්නේ දැන් මතුගේ හාමුදුරන්ට තිප්පිලු ව්‍යාගෙන යනකොට ඔය බණ කියන්නේ නැහැ කියලා නෑ ඉතින් මම ඇත්ත කියන්නේ සමහර ගොවි සමිති තියෙන අපූර්වට වැවපත් දීලා මාළු අල්ලන්න බන්ට් එකට ඇවිල්ලා පඳුරු කර ගන්නවා මේ පාර කන්න හොඳට පැහෙන්න කියලා ඉතින් පැහිද ඒ කරන මිනිස්සු ඉඳන් ඉන්නේ මේ දන් දෙන එක පන්සල් යන එක මෙව තමයි පින් කියලා ඉතින් ඒ වගේම අරුව හරි පව් වැඩ වෙන්නතොනේ ජීවිතේ කවදාවත් අනේක පෙලන්න එපා මරණාධාර සමිතියෙන් මේක යෝජනා කරගන්න මේ යෝජනාවට කැමති වුණ නැත්නම් හෙට අස් වෙන්න මේ යෝජනා කරන්නත් හරි අමාරුයි සමිතිවල ගම්වල මෙහෙනම් එහෙම නැතුවේදී සමහර සභාපතිලා ඉන්නවා දිසාපතිට ආවා පුදුම ගෙම්බර්නේ තියෙන මිනිහට කියලා පඩි හම්බෙන්නේ අර පෙට්ටියට හම්බෙන ගානව තමයි ඒසෝ හොයවා පුදුම ලොකුකමකින් ඉන්නේ ඔය දායක සභාවල පන්සල් හැම එකම එහෙම තමයි එන්න ලොකුකම තියෙන සමහර මිනිස්සු පන්සල් යන්නේ නැත්තේ මගේ කියන විදිහටම කියන්නද අරුන් ඉන්නකම් අපි යන්නේ නැහැ කියනවා යාර පහදන්න බැරිද මම පොදුවේ සියලු දෙනාට කියනවා පන්සල් පවුල් වගේ කරගන්න දෙන්න එපා පවුල පන්සල වගේ තියාගන්න සමිතියට කරන යෝජනාව තමයි කවුරු හරි සමාජිකයෙක් ඉස්පිරිතාලේ නැවතුනහම බැරි වේද වරු භාගිවත් ළඟ ඉන්න දාගන්න බැරි වේද ඉතින් ඕක යෝජනා කරන්න බෑ කිව්වොත් එහෙම අස්සෙන්න ඕක විතරයි වැඩකට කියලා තියෙන්නේ ඔය හාල් පොල් එක්ක කවුරුවට අපිට පේනවද දැන් මේ සමිතිය කීයක් දෙනවද මරුණා අපුච්චේ 1.20ක් දෙනවා ඕක හෙට ඉල්ල ගන්න මරුණාම දෙන්න එපා කියන්නේ ඉවරයිනේ මේ අම්මලා ජීවිතේටවත් මෑතක ලස්සයක් අතින් අල්ලලා දිනවද මරුණාම හම්බෙනව හොඳ කාටද ඒ හින්දා ඔවම බොරු වැඩ මුළු ගමටම කණ්ඩ දෙනවනේ මරුණාම ඉන්නකම් බත් මුලක් හම්බෙනවද ඔගේ ඇල්ලතොර බෝතලයක්වත් දෙන්න බීම බැරල් එකක් හදන්න නැද්ද මරුණාම
එහෙමනේ තියෙන විගඩම්. ඒ හින්දා පින්නතුනේ ඔය ඇද්දල බූට්ටු කරලා වියම් බැඳලා ඔව් අපිට පේන්නේ දැන් එන්නේ නැහැ. මෙට්ටෙත් එක්ක පුච්චනවා මැරිච්ච ගමන් විස බීජ කියලා. අර මන් දැකලා තියෙන පවුඩර් එකක මිනිහව ඔළුව පීලා ඉන්නවා. ඉන්නකම් මේ වයසක අම්මලාගේ තාත්තලාගෙන් මං අහන්නේ. අම්මා තාත්තා ඉන්න දරුවන්ගෙන් අහන්නේ. කවද්ද අම්මයි තාත්තයි උණු වතුරේ නෑව්වේ? නිකම් මම කියනවට හිතන්නකෝ. එහෙමනේ ඕමනාවට නෙමෙයි. මම මගේ අම්මයි තාත්තයි කවද්ද අන්තිමට උණු වතුරේ නෑව්වේ? මේ පැතිවල නාවනවත් ඇති සමහරට. බොහෝ පැතිවල නාවන්නේ නැහැ. ඒකයි මං කියන්නේ. ඉඩ කඩන් වලට අල්ලන පොකරේ මේ තියෙනවා. ඉඩ කඩන් ගල්ලුන්නේ නැහැ. නැත්තම් අහන්නකෝ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් මෙලහට මංචි අල්ලන නැති. ඔය ජීවිත කාලයක් නැහිලා ගැහිලා අම්මට තාත්තට හොඳට සලකන්න. ඔය මරුණාම අඬන්න වැළපෙන්න. ඒක ඉතින් වල දාපුවාම ඉවරනේ. ඔය හොඳ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ මරුණාම ගුණ කතන කියනවට වඩා හොඳයි ඉන්නකොට හිත රිද්දන්න නැතුව තියෙන එක. ඇයි මම මේවා මෙහෙම දේශනා කරේ? ජීවිතේ ඉන්න කාලේ සැනසීමෙන් ඉන්න ඕනේ. මම මේ කියපු එකකටවත් රුපියල් 100ක්වත් එනවද? අතෙන්ද පූජාව තියන්න මෙතෙන්ද පූජාව තියන්න කිව්වද? නෑ. දරුවොත් එක්ක මාසයකට සැරයක්වත් ගිහිල්ලා පන්සලේ බොමළුවේ චෛත්‍ය මළුවම දෙන්න කරන්න. ඔය හරියට කොල්ලෝ ඔය ගංජා පෙති අයිස් එහෙම ගහනවා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය වගේ වැඩ කරන්න එපා. අපරාධ ජීවිතේ අතපය හොඳට තියෙන එකේ හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. හොඳට ගොඩ නැගෙන්න. පොඩි හීන තියාගන්න එපා. ලොකු ඒවා තියාගන්න. කඩා වැටෙන හැම තැනකදීම දරා ගන්න පුරුදු වෙන්න. අන්තිම අවවාදය තමයි තරුණ මහත්තුරුන්ට දෙන ඔය ජීවිතේ කාලයක් තියෙනවා පුතේ. අම්මයි තාත්තයි හරි වදයක්. මේ අම්මලාගේ ඇඟේ ලේ වතුර වෙලා නෙමෙයිද තියෙන්නේ ළමයි රැයට ගෙදර එනකම්. එවුන් එන්නේ නැහැ 10 11 වෙනකම්. ආරේ හිටියා මෙහෙ හිටියා කියනවා මිසක්කා. සියලු දෙනාම මතක තියාගන්න මොකක් හරි වුණාම කවුද ඉන්නේ? මම ඔය ඊයේත් මාතර බන්ධනාගාරේ බණකට ගිහිල්ලා හිටියේ. මම ඉතින් ඔය කියපුවාම අහනවා. අවුරුදු 21ක විතර කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ ඒ කාලේ හැන්දෑවට එක්කහුව වෙන්න ඕන තරම් යාළුවෝ හිටියලු. අවසානයේ මොකක් හරි අහුවෙලා දැන් ඔය බලන්නකෝ අපේ ගම්වල කසිප්පු පෙරන මාමලා දැන් බොන තාත්තලා අහුණාම කවුද අපදෙන්නේ? අර විකුණන එක යනවද නැහැ? අනේ අර අම්මලා නෙමෙයිද යන්නේ? දරුවෝ නෙමෙයිද යන්නේ? අර කොල්ලා කියනවා හාමුදුරුවනේ අම්මාවලු බත් එකක් බැඳගෙන බන්ධනාගාරයට. කොල්ලා ඇහුවලු නඩුවාරට සල්ලි කොහෙන්ද කියලා. බලනකොට අම්මගේ කනේ කරාඹු දෙක නෑලු. ඇහුවලු උකස් තිබ්බද කියලා. උකස් වලට ගණන් ඇහුවා. ඒ ගාන මදි නඩුවට සින්නටම වික්කලු. කවුද ඉන්නේ මොකක් හරි වුණා? බිරිඳයි දරුවෝයි දෙමව්පියෝයි ස්වාමියයි විතරයි. මොකක් හරි වෙනකන් අප්‍රසන්නම කවුද? ඒ ඇත්ත නෙමෙයි. අම්මා තාත්තා වහනේ කොල්ලොන්ට කියන එක පයිසකට ගණන් ගන්නෑ. ඒ හින්දා අම්මගේ තාත්තගේ හිත රිද්දන්න නැතුව
සියලු දෙනාට පොදුවේ කරන යෝජනාව දවසට සැරයක්වත් අම්මලයි තාත්තලයි දරුවයි එකට බත් කණ්ඩ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුළ හරි සත්පුරුෂ විදිහට ගෙවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය හොඳ පවුලක් හොඳ ගමක් මේ ප්‍රදේශය තුලින් බිහි වේවා සාදු කියලා පතන්න.